මහවැලි අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 13ක් අහෝසි කළ යුතුයි. රජය පත් කළ කමිටුව කියයි. කමිටුවේ යෝජනාව හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා මේසේ ඉදිරිපත් කරමු. ඔබගේ අදහස මොමන්ස් තීරුවේ සටහන් කරන්න. ඈවරයි දෑවරයි තුන් ඈවරයි. ආයතන 9ක් වාණිජ්‍ය ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. ආයතන 7ක් ප්‍රතිසංවිධානය කළ යුතුයි. ආයතන 21ක් ඒකාබද්ධ කළ යුතුයි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 13ක් ඒවායේ කටයුතු අවසන් කර ඈවර කිරීම හේවත් අහෝසි කරන ලෙස රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳව සමාලෝචනය කිරීමේ නිලධාරී කමිටුව වාර්තාව නිර්දේශ කර තිබේ. ඒවායේ කටයුතු අවසන් කර අහෝසි කරන ලෙස නිර්දේශ කර ඇති අනෙක් රාජ්‍ය ආයතන අතර ශ්‍රම වාසනා අරමුදල, ජාතික සමුද්‍ර කටයුතු කාරක සභා ලේකම් කාර්යාලය, පළාත් පාලනය පිළිබඳව ශ්‍රී ලංකා ආයතනය, ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය, ජාතික කෘෂිකාර්මික විවිධාංගීකරණය හා ජනවාස අධිකාරිය හෙවත් හදබිම අධිකාරිය, ශ්‍රී ලංකා ජාතික සාගිනී නිවීමේ ව්‍යාපාර මණ්ඩලය, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා කජු සංස්ථාව, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය තිබේ. අහෝසි කිරීම සඳහා නිර්දේශ කර ඇති ගාලු උරුමය පදනමට ස්වයං මූල්‍යනය ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය බලය ලබා දිය යුතු බව සඳහන් කර ඇති අතර වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය සතු කාර්යයන් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතට ගත යුතු බව සඳහන් කර ඇත. එසේම ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය, ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල, විජය කුමාරතුංග අනුස්මරණ රෝහල, ශ්‍රී ලංකා පදනම් ආයතනය, සුගතදාස ජාතික ක්‍රීඩා සංගම් අධිකාරිය, වී අලෙවි මණ්ඩලය, රන් මිහිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලිසිනමා උද්‍යානය හා ජාතික සමූපකාර සංවර්ධන ආයතනය, පොල්ගොල්ල යන රාජ්‍ය ආයතන එම කමිටුව විසින් වාණිජමය ආකෘතියක් අනුව ක්‍රියාත්මක කළ යුතු ආයතන වශයෙන් නිර්දේශ කර තිබේ. එමෙන්ම ප්‍රතිසංවිධානය කළ යුතු ආයතන වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, තල් සංවර්ධන මණ්ඩලය, සෞම්‍ය මූර්ති තොණ්ඩමාන් අනුස්මරණ පදනම, රණවිරු සේවා අධිකාරී හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිර්දේශ කර තිබේ. මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සහ කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැලසීම සඳහා ඒකාබද්ධ කළ යුතු ආයතන වශයෙන් ජාතික සමාජ සංවර්ධන ආයතනය, ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාලය, හානිපූරණය සඳහා වන කාර්යාලය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, නවීන තාක්ෂණය පිළිබඳව ආතර් සී ක්ලාක් ආයතනය, ජාතික යොවුන් සේනාංකය, ජාතික තරුණ සේවා සභාව, ලංකා කෘෂිකර්ම සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, මැණික්කා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, කිතුල් සංවර්ධන මණ්ඩලය, ජාතික වැවිලි කළමනාකරණ ආයතනය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හා අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය නිර්දේශ කර තිබීම අදට එපමණයි.